කොහොමද ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. වෙනද වගේම ආදරණීය ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා මගේ පුංචි YouTube channel එකට. පහුගිය දවස් ටිකේම වැහැලා ඔන්න දැන් නම් ඉතින් හුරුපුරුදු ජීවන රටාවට හැමෝම හැඩගැහිලා තමයි ඉන්නේ. අදත් මගේ පුංචි මිදුල ලස්සන කරන්න ලස්සන මල් ගොඩාක් පිපිලා. සොබා දහමින් අපේ හිත් සුවපත් කරන්න ලැබෙන අපූරු තෑගි තමයි ඉතින් මේ. ගාඩිනිය ගහනම් මල් වලින්ම බර වෙලා. ඒ වගේම තමයි මිදුල පුරාම සුවඳ. කඩුපුල් පැලෙත් ඊට දෙවනි වෙන්න නම් කැමති නෑ වගේ. සුදු පාට කියන්නෙම ඉතින් හරිම පින්වන්ත පාටක් නේ. ඒ පාටට පුළුවන් හිතක් නිවන්න. මේ මල් දකිද්දී ඇත්තටම හිත නිවෙනවා. මල්වල ලස්සන දකිනවා වගේම තවත් දෙයක් ඔයාලට කියන්න හිතුවා. අපි මේ මල් අපේ බුදුරජාණන් වහන්සේට පූජා කරද්දී අපි මොනවද මෙනෙහි කරන්න කියලා ඔයාලා දන්නවද? ගොඩක් අය නම් දන්නවා. හැබැයි තාමත් මේක නොදන්න පිරිසකුත් ඉන්නවා. මේ මල් මැලවෙන්නේ යම්සේද මාගේ කයත් මෙසේම විනාශයට පත් වෙනවා. ඉතින් මේ දේ තමයි අපි බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනකොට අපි මෙනෙහි කරන්නේ. ලස්සනට හදපු මගේ මල් වට්ටිය දකිද්දී මට ඒ දේ මතක් වුණා. ඉතින් ඒ නිසා තමයි මම ඒක ඔයාලටත් දැනගන්න ඕන කිව්වේ. හරි, ඔන්න ඒ කතාවෙන් පස්සේ බලන්නකො මගේ මේ ඩුබයි රෝස් ටික. මම මේ ටික ඔන්ලයින් ඕඩර් කළා තමයි පුංචි අතු ටිකක් ගෙන්න ගත්තේ. මගේ වීඩියෝ දිගටම බලන කෙනෙක් නම් මතක ඇති මම ඔයාලත් එක්කම තමයි මේ ටික හිටව ගත්තේ. ඒ පැල මේ වෙද්දි හොඳට හැදිලා තියෙනවා. දැන් කප්පාදු කරන්නත් ඔන්න කාලේ හරි. බලන්නකො මෙයාගේ ලස්සන. මෙයා වතුරේ හැදෙන කෙනෙක්. කාලෙකට තමයි මෙයාගෙත් මල් පිපෙන්නේ. ඉතින් මගේ ගාඩන් එකේ තියෙන මල් වලින් හරිම ලස්සන මලක් තමයි මෙයත්. මගේ පුංචි ගාඩන් එකේ මට හැමදාම වගේ දකින්න ලැබෙන කෙනෙක් තමයි මෙන්න මෙයා. මල් ළඟ මෙයාලගෙත් පුංචි කලෙක්ෂන් එකක් තියෙනවා. හරි ආසාවෙන් එකතු කරගත්ත. ඉතින් මෙයාලගේ ලස්සනත් බලලා මට තිබුණ පොඩි වැඩක් කරගන්න. පහුගිය දවස් ටිකේ වැස්ස නිසා මල් පැල කොටසකට මට පොහොර දාගන්න බැරි වුණා. මන් දැන් මේ ලෑස්ති වෙන්නේ ඒ වැඩේ කරගන්න. මල් පිපෙන පැල ටිකකට තමයි මට පොහොර දාගන්න තිබුණේ. මම පාවිච්චි කරන්න එකට යාරමිලා ටාගට් කියන පොහොර වර්ගය. මම පාවිච්චි කරලා තියෙන පොහොර වර්ග අතරින් මට හොඳ ප්‍රතිඵල ලැබුණු පොහොර වර්ගයක් තමයි මේක. නිවැරදිව පොහොර දාගන්න විදිය ගැන මං කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙන නිසා ඒ ගැන ලොකු විස්තරයක් මං කරන්නේ නැහැ. මං ඒ වීඩියෝ එකේ ලින්ක් එක ෆස්ට් කමෙන්ට් එකේ දාලා තියෙනවා. කැමති කෙනෙක් ඉන්නව නම් ඒකත් බලලා අදහසක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ ජේබ්‍රා පැල. මම මේ ටික ඔන්ලයින් තමයි ඕඩර් කරලා අරගත්තේ. මං ගොඩාක් ආස මල් වර්ගයක් තමයි මේක. දැනට කලර්ස් 3ක් වගේ මගේ ළඟ තියෙනවා. මං හරි ආස තවත් දෙයක් තමයි වර්ග එකතු කරන එක කලෙක්ෂන් එකක් විදියට හදාගන්න එක. එක වර්ගයකින් එක පැලයක් තිබුණම ඒකට අදාළ අනිත් වර්ග එක එක පාටින් එක එක හැඩයෙන් තියෙද්දි හරිම ලස්සනයි. ඉතින් මට පුළුවන් විදියට මං එහෙම එකතු කරලා පුංචි පුංචි කලෙක්ෂන් කීපයක්ම හදාගෙන තියෙනවා. ගොඩක් අය ආසයින් ඉතින් එක එක දේවල් එකතු කරන්න. ඉතින් මං ආසාවට එකතු කරන්නේ මල් පැල තමයි. එක එක අයගේ එක එක ආසාවල් ඉතින් එකිනෙකට වෙනස්නේ. අද මම මේ පොහොර ටික දාගත්තේ මල් පැල පොඩි ප්‍රමාණයකට තමයි. එකවර ඔක්කොටම දාගන්න අමාරුයි. මොකද තව ගොඩාක් වැඩ කරන ගමන් තමයි ඉතින් මේ වැඩත් මම කරගන්නේ. තවත් දෙයක් මම මේ යාරමිලා ටාගට් පොහොර එක මල් පැලවලට විතරක් නෙවෙයි මගේ එළවලු පැලවලටත් මම දාගන්නවා. පැලවල පළ දරන්න සුදුසු අවධියේදී මේව දාගන්න. ඉතින් කිසිම ප්‍රශ්නයක් නෑ. අපිට මේවටත් මේ පොහොර එකතු කරගන්න පුළුවන්. ඔන්න ඉතින් මේ ඉන්නේ අපේ සුද්දී. මගේ තනි නොතනියට ඉන්න යාළුවෝ තමයි මේ. එයාලටත් ඉතින් ආදරේ අය ඉන්න නිසා පෙන්නන්න කියලා හිතුවා. මෙයා තමයි අපේ ගෙදර ගම්මිරිස් ඇටේ. හරිම සැරයි මෙයා මෙහෙම හිටියට. ඉතින් මල්වලට වගේම මේගොල්ලන්ටත් මං ගොඩාක් ආදරෙයි. මේගොල්ලොන්ගේ වැඩත් මං කරන්නේ ගොඩාක් සතුටින්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ලස්සන මල් එක්ක ලස්සන අපේ මේ යාළුවොත් එක්ක මගේ දවස ගත වුණේ.
මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට බොහෝම ස්තුතියි.